මේ විදිහට member area login ගිහලා ඔයාලගේ account එකට log වුණාට පස්සේ මේ real account එකේ ID එක පෙන්නන තැන තියෙනවා dot තුනක්. එතන account information ලිපුවට පස්සේ මේ account එකේ details ටික වැටෙනවා. එතන උඩ තියෙනවා XM Global කියලා MT5 server එක. XM Global MT5 6 කියලා. ඒක තමයි server එක. යට තියෙන ID එක. ඒ දෙක copy කරගන්න ඕනේ. එහෙම නැත්නම් ඒක tab එක කොහොම තියලා මේ අතනින් back කියලා ID එක copy කරලා අරගෙන ඇවිල්ලා මේ විදිහට MT5 app එකට log වුණාම මේ වගේ interface එකක් බොහෝ දුරට වෙන්නයි. මෙතන කොහොමත් ඉරි කැලි තුන තියෙනවා වම් පැත්තේ. ඒක ඔබලා මේ විදිහට යනවා. ඔයාලගේ account පෙන්නන්නේ නැති account නැති නිසා උඩ තියෙන ධන ලකුණ තියෙනවා. දකුණු පැත්තේ උඩ. ඒ ධන ලකුණ ඔබලා මේ වගේ තැනක search bar එකේ ගහන්න ඕනේ XMG හරි XM Global හරි. මම මේ type කරන එක ගහලා මේ යටම තියෙන XM Global Limited කියලා. අන්න ඒක තමයි touch කරන්න ඕනේ. ඒක touch කරලා අර copy කරගෙන ආපු ID එක උඩ ගහනවා login කියන එකේ. password එක ගහනවා ඔයාලා account එක හදන්න දුන්න password එක. server එකේ අර MT56 හරි ඔයාලට එන එක ගහලා login දෙනවා. ඊට පස්සේ save password දීලා login දෙනවා. එච්චරයි කරන්න තියෙන්නේ.